right අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ state machine diagram ගැන. state machine diagram ගැන කතා කරද්දී මම එක උදාහරණකින්ම කියලා දෙන්නම්. මේකේදී important elements තුනක් තියෙනවා. state එක, event එක, transition කියන elements තුන. state එක කියන්නේ මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න තියෙන සිදුවීමක්, situation එකක්. event එක කියන්නේ event එක කතා කරන ගානේ මම transition එක ගැන කතා කරනවා. transition එක කියන්නේ state දෙකක් අතර එක state එකක ඉඳලා තවත් state එකකට මාරු වෙද්දී එතන තමයි transition එක වෙන්නේ. එහෙම transition එකක් අපි දක්වන්නේ මේ විදිහට arrow head එකකින්. මම මෙතන පෙන්නලා දෙන arrow head එකකින්. හරි. එතන එහෙම arrow head එකේ එහෙම transition එක සිද්ධ වෙද්දී ඇති වෙන දේට තමයි අපි කියන්නේ event එකක් කියලා. එහෙම ඇති වෙන දේට තමයි අපි කියන්නේ event එකක් කියලා. එතකොට දැන් මම මේ උදාහරණය describe කරන්න. එතකොට මුලින්ම router එක start වෙන්න කලින්, ඒ කියන්නේ router එක on වෙන්න කලින් ඒක තියෙන initial state එක. initial state එක අපි වෙන්නවන්නේ මේ විදිහට dot එකකින්. ඒ වගේම ඒ ස්ටේට් එක, ඒ රවුටර් එකේ ස්ටේට් එක ඔක්කොම අවසන් වුණාට පස්සේ අපි ඒක පෙන්නන්නේ ටර්මිනේට් කියලා. ටර්මිනේට් කියන එක පෙන්නන්නේ මේ විදිහේ සිම්බල් එකකින්. ඩොට් එක වටේ තව සර්කල් එකක් දාලා තියෙනවා. ඒ විදිහට. හරි, අපි පටන් ගමු ඉනිෂියල් ස්ටේට් එකේ ඉඳලා. ඉනිෂියල් ස්ටේට් එකේ ඉඳලා ට්‍රාන්සිෂන් එකක් සිද්ධ වෙනවා ස්ටාර්ට්අප් කියන ස්ටේට් එකට. එතනදී සිද්ධ වෙන ඉවෙන්ට් එක තමයි power on. power on වුණාට පස්සේ අපට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔප්ෂන් දෙකක් සිද්ධ වෙනවා. no error, green on. ඒ කියන්නේ බටන් එක green වෙනවා, බල්බ් එක green වෙනවා. ඒ කියන්නේ error එකක් නැතුව green වෙනවා. ඒක ඒ ඉවෙන්ට් එක transition එක ඊට පස්සේ state එක තියෙන working. ඒ කියන්නේ router එක හොඳට වැඩ කරනවා. ඒ වගේම මේකේ self event එකක් සිද්ධ වෙනවා no error or green on. ඒ කියන්නේ error එකක් නැතුව බල්බ් එක green වෙලාම තියෙනවා. ඒක self event එකක්. ඊට පස්සේ අපේ තියෙනවා working එකේදී සිද්ධ වෙන්න පුළුවන් event එකක් තමයි error එකක් ඇති වෙන්න පුළුවන්. එතකොට green light එක off වෙලා red light එක turn on වෙන්න පුළුවන්. ඒකට තමයි එතනදී එහෙම event එකක් ඇති වෙලා error කියන state එකට එන්න පුළුවන් router එක. ඒ වගේම තමයි startup කියන state එකේ ඉඳලා අපට වෙන්න පුළුවන් දෙයක් තමයි error occurred. red on. ඒ කියන්නේ red button එක, red bulb එක on වෙන්න පුළුවන්. ඒ event එක සිද්ධ වෙන්න පුළුවන් transition එකේදී. right. එතකොට ඒක තමයි router එකේ state එක. මේ අපි පෙන්නලා තියෙන්නේ state machine diagram එකක විදිහට router එකේ state එක. right. එහෙම තමයි එතකොට state machine diagram එකක් අපි represent කරන්නේ.